welcome to my YouTube channel. ඉතින් කොහමද ඔයාලට ගොඩ කාලෙකින් බ්ලොග් එකක් ගේන්න බැරි වුණා, වැඩ ගොඩක් තිබ්බා. ඉතින් මම මේ උදේම ලෑස්ති වෙන්නේ දැඩි පිටි කාලා මගේ රිමෝට් ඉන්ටර්න්ෂිප් එකට. ඔයාලා දන්නවනේ මම ඒ ගැන නම් ෂෝට් වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවනේ. ඉතින් මම කොහෙවත් යන්නේ නැති වුණත් ඉන්ටර්න්ෂිප් එකේ රිමෝට් උනත් මං ආසයි අර කොහේ හරි යන විදියට ලෑස්ති වෙන්න. මොකද එතකොට දවස ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. මුලින්ම මම මේ බුදුපාන තියලා එහෙම මගේ වැඩේ පටන් ගන්නයි හදන්නේ. මේ ටිකේ තියෙන්නේ මට වැඩ ටික ඉගෙන ගන්න. ඒ හින්දා මම පොඩි ෂෝට් නෝට් ටිකකුත් දාගෙන තමයි එයාලා කියලා දෙන වැඩ ටික ගන්නට කරගෙන යන්නේ. නේද? ජීවිතේ අමාරු කාල හැමදාම තියෙන්නේ. ඒ අමාරු කාල ඉක්මනටම ගෙවිලා යනවා. ඔව් මටත් තිබ්බ අමාරු කාලය. මම ශිෂ්‍යත්ව පාස් කෙනෙක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ මම කොළඹ ලොකු ඉස්කෝලේකට ගිය ළමෙක් නෙමෙයි. ඉතින් කොහොම හරි ශිෂ්‍යත්ව ෆේල් වුණාට ඊට පස්සේ මට පුළුවන් වෙනවා හොඳට O level විභාගේ පාස් වෙන්න. ඉතින් මම O level විභාගේ පාස් වෙලා මම තීරණය කරනවා A level maths වලින් කරන්න. ඉතින් maths වලට අපි ක්ලාස් යනවානේ. ක්ලාස් යද්දී රිසල්ට් ඇවිල්ලා තිබ්බෙත් නැහැ O level වල. එහෙම ගියාම මට හම්බ වෙනවා මම යන ක්ලාස් එකටම ඇවිල්ලා අර චූටි පන්ති වල ඒ කියන්නේ 4 ළමයි මාත් එක්ක ඉගෙන ගත්ත ළමයි. එයාලා ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලේ වලට ගියා. ඒගොල්ලෝ මාව මැස් කරන්න ඇවිල්ලා තියෙනවා කියලා දැක්කම මන් දිහා අර යාළුවගේ අම්මලයි නිකන් අර පිටසක්වල වලින් ළමෙක් ආපු විදිහට තමයි මන් දිහා බැලුවේ. හැබැයි මම දන්නවනේ මං ගැන. මං ඒ කිසිම දෙයකට බය වුණේ නැහැ. මට තරඟ තිබ්බේ මාත් එක්ක. මාව කොහොමද හොඳ තැනකට ගන්න කියන එක විතරයි මට තිබ්බ එකම හීනේ. ඉතින් මං විභාග හොඳට පාස් වෙලා ඊට පස්සේ මම ආස ඩිග්‍රී එක කරන්න හින්දා මම ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ඇතුළත් වෙනවා. සෙනෙක් කැම්පස් එකට. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ ඔයාලගේ වටේ ඉන්න මිනිස්සුන්ට ඔයාගේ ගමන තීරණය කරන්න දෙන්න එපා. එයාලට බෑ ඔයා කවුද කියලා තීරණය කරන්න. ඔයා මහන්සි වෙන්න ඔයාගේ අනාගතය වෙනුවෙන්. ඉතින් ඉන්ටර්න්ෂිප් එක අද දවසට ඉවර කරලා මට හවස තිබ්බ ක්ලාස් එකට තමයි මම ගිහින් ඉන්නේ. මං ICT ක්ලාස් කරනවානේ. ඉතින් ඔන්න කතාවත් එක්ක වෙලාවත් ගියා. මම මගේ අද තිබ්බ ක්ලාස් එකක් කරලා දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ටීචර් කෙනෙක් වුණාම වාසිය වල දන්නවනේ. චූටි අය එක දේවල් අරන් එන. මේ ඉතින් අද හම්බෙච්ච රබුටන්. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.